ගාල්ල නගරයේ සුවශේෂි තැනක් තමයි උණවටුන වෙරළ කියන්නේ. හොඳයි. උණවටුන යනු ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළබඩ නගරයක් කිව්වොත් නිවැරදි. ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් වන අතරම එහි වෙරළ සහ කොරල් සඳහා ප්‍රසිද්ධයයි. මෙය ගාල්ලේ උපනගරයක් වන අතර නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 5ක් සැතපුම් 3ක් පමණ ගිනිකොන දෙසින් සහ උණවටුන මුහුදු මට්ටමේ සිට මීටර් 5ක් අඩ් 16ක උන්නතාංශයක පිහිටා තිබෙන අතර දෙස්විදෙස් ආකර්ෂණයේ නොවඩුව ලබන මෙය ස්පාදහමේ ත්‍යාගයකි. දකුණු ආසියාවේ සජීව වෙරළබඩ නගරයක් වූ මෙය වෙරළි සිට මීටර් 100ක පමණ දුරට යා කෙරුණු ස්භාවික කොරල්පර විශේෂ ලක්ෂණයක් වෙනවා. විශාල ප්‍රදේශයක් යා කෙරෙනු මේ ප්‍රදේශය රන්වන් වැල්ලක් සහිත බොක්කක් නිර්මාණය කරමින් ස්භාවදහම ලොවට කියාපාන්නේ විශ්මිත භාවයයි. නිවාරතන වෙරළ නිවාඩුව භුක්ති විඳීමට සහ අවට සංස්කෘතික ඓතිහාසික සහ ස්භාවික ස්ථාන ගවේෂණයට කදිම ස්ථානයක් ලෙස තමයි විදේශිකයෝ මවිත කර තිබෙන්නේ. ඉතින් සජීව වෙරළබඩ නගරයක් වන මෙය ජල ක්‍රීඩා, කිමීදීම, කොරල්පර නැරඹීම, ස්නෝකලින් සහ සර්ෆින් එටුළුව පහසුකම් දකින්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන අතර එහි සුන්දර වෙරළ තිරය සහ සජීව වාතාවරණය සඳහා ප්‍රසිද්ධයයි. ඉතින් මේ ප්‍රදේශය ආගන්තුක නිවාසවල සිට තරු 5 නිවාඩු නිකතනයක් දක්වා නවාතැන් පහසුකම් සපුරාලීම කිය යුතුම කරුණක්ය. කුඩා නගරය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති අතර නව කැෆේ සහ අවන්හල් රැසක් දකින්න පුළුවන්. ආරම්භකයින් සඳහා පරිපූර්ණ වෙරළ විවේකයන් සහ වැලි පතුලක් සඳහා ප්‍රසිද්ධයයි. යුනෙස්කෝ ලෝක උරුම අඩව්වක් වන ගාලු කොටුව කිලෝමීටර් 4ක් පමණ දුරින් පිහිටා තිබෙන අතර දකුණු දෙසින් රූමසලා පිහිටා තිබීමද විශේෂයක්ය. අතීතයේ 2004 ඉන්දියන් සාගර සුනාමිය වෙරළබඩ අවන්හල් සමග වෙරළට විශාල වශයෙන් විනාශ කර ඇති අතර මෙය ලෝකයේ හොඳම වෙරළ 12න් එකක් ලෙස වරක් ප්‍රකාශ වූ. වෙරළ තීරය එය තවමත් ලෝකයේ හොඳම වෙරළ තීරයන් 100ක් අතරින් එකක් ලෙස සැලකේ. ඒ අතරම මේ ප්‍රදේශය සංචාරක කලාපයක් වුණත් මෙහි විශේෂත්වය තමයි සංචාරක කලාපයෙන් අවුරුද්දකට පමණක්ම මහා ජනගග ගලා යන සංස්කෘතිය. ඒ තමයි වැල්ලේ දේවාලය, එහෙමත් නැතිනම් දෙවොල් දේවාලය. ඉතින් මේ ස්ථානය වසර 2000ක පමණ ඉතිහාසයක් වගේම දෙවොල් දෙවියන් වාසය කර ඇති බවටද ජනප්‍රවාදය වෙනවා. ඇසළ මාසයේ සෑම දිනයකදීම දහස් ගණනින් බැතිමතුන් මෙම පූජනීය ස්ථානයට පැමිණෙයි. මෙම උත්සවය අලුත් සහල් පූජාවක් වන අතරම වගා කරවුන් තම අස්වැන්නින් කොටසක් ගෙනවිත් වර්ෂාව සහ බහුල අස්වැන්නක් ඉල්ලා මේ පූජාවන් වල යෙදීම චාරිත්‍රයක් වෙනවා. ඉතින් දේවාලය පසු කර ඉහළ මළුවට ගියාම මේ වගේ ඉතාමත් විශ්මිත දර්ශනයක් දකින්න ලැබෙනවා.